අයිබෝන් අද අපි ඇවිල්ලා තින්නේ මැරියට් හොටෙල් එකට කෝට්යාඩ් බයි මැරියට් එකේ. ඉතින් මෙතන තියෙනවා ෆයර් ඇන්ඩ් අයිස් කියලා ඩිනර් බුෆේ එකක්. ෆ්‍රයිඩේ සැටර්ඩේ තමයි මේගොල්ලෝ ස්පෙෂල් වෙන්නේ. අපි බලමු මොකද්ද මේ ෆයර් ඇන්ඩ් අයිස් කියන්නේ. මේකයි මෙච්චර ස්පෙෂල් කියලා. යා. ඇතුළට ගිය ගම බ්‍රෙඩ් කෝන් එකත් එක්ක සුප් කෝන් එක, බේක් ෆිෂ් තිබ්බා, චිකන් තිබ්බා, ලෑම් තිබ්බා, ඊට පස්සේ සුෂි තිබ්බා, ලයිව් ඔයිස්ටර් තිබ්බා. ඉතින් වැඩේ පටන් ගත්තේ ලයිව් ඔයිස්ටර් එක try කරලා තමයි. ඉතින් ඊට පස්සේ මෙතනින් සුෂි එකකින් සුෂි අයිටම් දෙකක් ගත්තා, රෝ සල්මන් එක. දැන් ඉන්නේ ලයිව් ඇක්ෂන් කෝන් එකේ. ඉතින් මෙතනයි මේ පැත්තෙන් ගත්තොත් එimhe ලයිව් ඔයිස්ටර් දිනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක ඉස්සරහා දාගෙන ඉතින් මම try කරා. මේ පැත්තේ දිනවා ලයිව් පැන්දා රෙඩි වෙනවා. ඊට පස්සේ ලයිව් මොන්ගෝලියන් චිකන් ඇන්ඩ් බීෆ් මේ පැත්තේ රෙඩි වෙනවා. ඉතින් දැන් try කරන්න යන්නේ මොන්ගෝලියන් චිකන් ඇන්ඩ් බීෆ් එක. ඊට පස්සේ මේ ජයසංක ඔක්ටපස්, ටූනා, ප්‍රෝන්ස්, චිකන් දාගෙන ෆ්‍රයිඩ් අයිටම්ස් වලින් ඊට පස්සේ සුප් එක try කරා. ඉතින් සුප් එක try කරලා ඉල්ලා රෝස්ටඩ් ලෑම්බ් එක, රෝස්ටඩ් චිකන් එක, බේක් කරපු ෆිෂ් එකෙන් පොඩි පීස් එකක් දාගෙන try කරලා බැලුවා. මාරම ජූසි, මාරම රහයි. ඉතින් මේ try කරන්නේ ලයිව් ඇක්ෂන් කෝන් එකේ මොන්ගෝලියන් චිකන් එක. මෙන්න මේ ඔක්ටපස් එක මාරම ජූසි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගියොත් try කරන්න ඕන අයිටම් එකක්. මේ අනිත් ෆ්‍රයිඩ් අයිටම්ස් උත් එහෙමයි. දැන් ඇවිල්ලා තියෙන්නේ සලාඩ් අයිටම්ස් ටික බෙදාගන්න. ඉතින් ඔක්කොටම අනිත් සලාඩ් කන්න බෑ. අනිත් ඒවා කාලා ඉවරයි. සැලඩ් අයිටම්ස් වලත් මාරම ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. මම හිතන විදිහට අයිටම්ස් 20කට වැඩි. ඒ වගේම තමයි මෙතන එහා පැත්තේ තිබ්බා අපිට කැමති විදිහට කස්ටමයිස් කරලා තමන්ගේ සැලඩ් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මෙතන තිබ්බ සැලඩ් අයිටම් වල ස්ප්‍රෙඩ් එක මාරම වේරියේෂන් එකක් තිබ්බේ. ඔයගොල්ලෝ කැමති විදිහට try කරන්න පුළුවන්. ඊට පස්සේ සැලඩ් එක කාලි වෙලා මම පොඩි ෂවර්මා try කරලා බැලුවා. මේක මාර ෆ්‍රෙෂ්. ඉතින් කාලා බලන්න ඕන අයිටම් එකක් තමයි ඒකත්. ඊට පස්සේ එහා පැත්තේ තමයි සුපිරිම අයිටම් ටික තිබ්බේ. කටල් ෆිෂ්, චිකන්, ෆිෂ්, පෝක්, ලෑම්, බීෆ්. ඉතින් මේ හැම ජාතිම තිබ්බ මේ මේන් කෝස් පැත්තේ. මාරම ස්ප්‍රෙඩ් එකක් තින්නේ. මාරම ආස විදිහට කන්න පුළුවන්. ඉතින් මේ මම වෙජිටබල් බිරියානිත් එක try කරන්නේ මේ හැම මීට් අයිටම් එකක්ම. ඉතින් ජයසංක දාගත්තේ මෙන්න මේ ලසඤ්ඤත් එක්ක මේ අයිටම් ටික විතරයි. ඒත් එක්කම ඩෙසර්ට් පැත්තට ආවොත් එහෙම ඩෙසර්ට් අයිටම් නම් ආයි මාරම ඇට්‍රැක්ටිව් විදිහට ආයි කෙලින්ම පිස්සු හැදෙන විදිහට සර්ව් කරලා තිබ්බේ. ඒ වගේම තමයි කට් ෆෘට් තිබ්බ ඔයගොල්ලන්ට කැමති විදිහට කන්න. මේක තමා මෙයාලගේ ස්පෙෂල් වෙච්ච ෆයර් ඇන්ඩ් අයිස් ඩිනර් බුෆේ එක. ඉතින් ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරා. මැරියට් කොලම්බෝ හොටෙල් එකේ කෝට්යාඩ් එකේ. ඉතින් ඔයගොල්ලන්ටත් මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හැම මාසෙම ෆ්‍රයිඩේ ඇන්ඩ් සැටර්ඩේ තමයි මේක ලොන්ච් වෙන්නේ. ඔයගොල්ලන්ට හවස් 6 මාලෙන් 10 මාලෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. per person වෙන්නේ net price එක 6500. ඉතින් ඇවිල්ලා try කරලා බලන්න මැරියට් එකේ ෆයර් ඇන්ඩ් අයිස් ඩිනර් බුෆේ එක. ජය